රස් නෙවෙයි කියන එක. රස් නෙවෙයි. කොහොමද කියන්නේ? අත්සුයි දෙස්. හරි. ඔන්න අපි ඊ විශේෂණ පදේ කොහොමද කාල නිරූපණය කරන්න කියලා ඉගෙන ගන්න යන්නේ. ඔන්න විශේෂණ පදේ තමයි අත්සුයි. දැන් මම මුලින් කියනවා රස්නේ නෑ කියලා. මොකද්ද මේකේ ටෙන්ස් එක මොකද්ද? මේකේ කාලය මොකද්ද? මොකද්ද කාලේ? රස්නේ නෑ. ඔව් වර්තමානයේ වගේ මොකද්ද? මොන අර්ථද? වර්තමාන නැතාර්ථ. ඔයගොල්ලෝ දන්නෝ මේ වෙද්දි මම මේක මීට කලින් පාඩමකදී කියලා දුන්නා. ඕනෑම ඊ විශේෂණ පදයක ඊ කට් කළා කුණයි කියන එක ආවොතින් ඉතින් ඒක නැතාර්ථ බවට පත් වෙනවා. හරි. අපි ගත්ත පදේ තමයි අත්සුයි කියන පදේ. එහෙනම් අත්සුයි කියන පදේ ඊ කට් කළා කුණයි ඇඩ් කළා. මොකද හැදෙන්නේ? කුණයි ඇඩ් කළා. හැදෙන පදේ මොකද පුතේ? අත්සු කුණයි. හරි. එහෙනම් ඔන්න නැතාර්ථ හදාගන්න පුළුවන්. ඕනෑම ඊ විශේෂණයක ඊ කට් කළා කුණයි කියන එක આવුතින් ඒකේ නැතාර්ථ. හරිනේ? එහෙනම් අත්සුයි රස්නේ අත්සු කුණයි නැත්නම් අත්සු කුණයි දෙස් රස්නේ නැහැ.